Hello guys, welcome back to my channel. කොහොමද ඔයාලට හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් මාත් ගොඩක් හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා කිව්වට චුට්ටක් අසනීපෙන් ඉන්නේ. මේ දවස් ටිකේ පොඩක් උණ හැදිලා. ඉතින් මම ඔයාලත් එක්ක අද මගේ උදේවරුව ගෙවෙන්නේ කොහොමද කියලා ෂෙයා කරගන්න හිතුවා. මුලින්ම හොඳ වොෂ් එකක් දාගන්නවා. eyebrows shape කරගන්න ඕන ළමයි මේ ටිකේ මට ටයිම් එකක් තිබුණේ නැහැ. අද හවසට හරි බලන්න ඕන. ඊට පස්සේ ස්කින් කෙයා. මෙන්න මේ වගේ පනාවක් ගත්තම කොණ්ඩේ හොඳට පීරන්න පුළුවන් ළමයි. මම කලින් අර උණ බට වලින් හදපු පනාවකුත් ගත්තා. උණ බටද උණ ලී වලින්. ඒකත් හරියට පීරන්න බෑ. මට හම්බුණ හොඳම පනාව තමයි මේක. මේකෙන් පීරද්දී අර කොණ්ඩේ කැඩෙන ප්‍රමාණය අඩුයි. හොඳට ස්මූත් එකට පීර ගන්න පුළුවන්. ඊට පස්සේ විටමින් C සීරම් එක ඇප්ලයි කරලා මම මගේ ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරගන්නවා. ඩේ ක්‍රීම් එක ෆේස් ඇන්ඩ් බොඩි දෙකටම ඇප්ලයි කරන්න පුළුවන්. මේක පොඩ්ඩක් ඔයිලි ගතිය වැඩි. ඉතින් ඒ නිසා මම අද ෆේස් එකට ඇප්ලයි කරන්නේ නැහැ. බොඩි එකට විතරක් ඇප්ලයි කරනවා. මම සාමාන්‍යයෙන් ගෙදර වැඩ ඔක්කොම තනියම කරගන්න කෙනෙක්. රෙදි හොදනවා, වලං හොදනවා, භාජන සෝදනවා. ඉතින් ඒවට පාවිච්චි කරන ඔය විම් සබන්, සන්ලයිට් වගේ ඒවට අත් සෑහෙන්න අර ගොරෝසු වෙනවා හැම. ඉතින් මම ඒව පාලනය කරගන්නේ මේ බොඩි ක්‍රීම් එකෙන්. කොච්චර වැඩ කරත් එහෙම කරත් අත ගොරෝසු වෙලා තියෙන්නේ නැහැ. බොඩි ක්‍රීම් එක ඇප්ලයි කරපු ගමන් ටක් ගාලා ඒ ගොරෝසු ගතිය නැති වෙලා හොඳ ස්මූත් ස්කින් එකක් එනවා. ඊට පස්සේ මම චියා සීඩ් දාලා වතුර එකක් හදා ගන්නවා. මොකද අද මට ඩෙටොක්ස් වලට හදන්න බඩු නැහැ. ඉතින් ඒ නිසා වතුරකට චියා සීඩ් විතරක් දාලා ගන්නවා. මේ චියා සීඩ් කියලා මම කලින් ගෙනල්ලා තිබුණා මේ බැසිල් සීඩ් එක. එහෙම නැත්නම් කසකසායට ඒක නෙමෙයි වෙනම චියා සීඩ් කියලා වෙනම එකක් තියෙනවා. ඒක තමයි අපි ඔය වතුර වලට දාලා එහෙම බොන්න ගන්න ඕන. මෙහෙම වතුර එක හදාගෙන උදේ පාන්දර හිස් බඩ බිව්වට පස්සේ ગેස්ට්‍රයිටිස් එහෙම තියෙනවා නම් ඒක අඩු වෙලා යනවා. අනිත් එක තමයි ඇඟටත් හොඳයි. හොඳ කූල් ගතියක් එනවා උදේට එහෙම හිස් බඩ බිව්වට පස්සේ. ඔන්න ඒ ඔක්කොම කරලා දැන් මම පහන තියන්න හදන්නේ. අපේ මෙතන ගේ ඉස්සරහ තියෙන ඉද්දමල් ගහක්. ඒකේ ගොඩාක් ඉද්දමල් පිපෙනවා හැමදාම. ඉතින් මට ගහ දැක්කම මාර ආසයි මල් කඩලා පහන තියන්න. මට අද තව ලස්සන මලක් හම්බුණා. මේ නම දන්නේ නැහැ මං ඒ මලේ.
ඔන්න ඊට පස්සේ කොමඩු තිබුණා. ගෙනාපු කොමඩු ගෙඩියකින් භාගයක් තිබුණා. මම එකෙන් කෑල්ලක් කන්න ගත්තා. මොකද තාම මම උදේට කාලා නැති නිසා. දැන් මං හදන්නේ ගේ ටිකක් අස් කරන්න. මොකද මගේ රූම් එකත් හොඳටම හැඩි වෙලා. ඉතින් ඒ ටික අස් කරලා දාන්න තමයි දැන් හදන්නේ. මං ඔයාලට කිව්වා නෑ මේ අර අලුතෙන් ගෙනාවු පෝස් පැටියට නමක් කියන්න කියලා. එක නංගි කෙනෙක් කියලා තිබුණා. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් විතර කියලා තිබුණා චිකෝ කියලා දාන්න කියලා. ඉතින් මටත් ඒ නමට ආස හිතුණා. ඔන්න දැන් ඉඳන් මගේ vlogs වල අපේ චිකු බබත් ඉන්නවා. දැන් මට තනියම ඉන්නකොට පාළු නැහැ. මොකද මෙයත් මේ මගේ වටේම මගේ පස්සෙම තමයි. දැන් ඔය ගෑස් කරද්දිත් මගේ කකුල් දෙක ගාවෙන් හෙලවෙන්නේ නැහැ. සමහර ලාවට මට පෑගෙන්නත් යනවා. ගේ අස් කරලා මාත් පොඩ්ඩක් මෑත් එක සෙල්ලම් කර කර හිටියා. මම මේ සෙලෝ ටේප් එකකින් මේ පොඩි දිග කාඩ් එකක් ගැට ගහලා තියෙන මෙයාගේ වල්ගේ. ඒකෙන් දැන් සෙල්ලම් කර කර ඉන්නවා. ඉතින් අර දුවන ඔයා එක ගලව ගන්න මම ඒක විනාඩි 3ක් වගේ තියලා ගැලෙවුවා. මොකද මට පව් කියලා හිතුණා. ඊට පස්සේ ගෙයි හඳුන් කුරු ගහලා ඊට පස්සේ එයා ෆ්‍රෙෂ් ගහලා සුවඳට තියල් තිබ්බා. දැන් තමයි මං උදේට කන්න හදන්නේ. මට පොඩ්ඩක් උණ ගතිය නිසා මුකුත් කන්න බෑ. ඒ නිසා මං කොත්තු මේකක් හදාගෙන මේ කොෆි එකක් හදාගත්තා. ඔන්න ඊට පස්සේ මං ස්ක්‍රිප්ටිං කරලා මගේ අද දවසේ කරන්න තියෙන වැඩ ටිකත් මම පිළිවෙලකට ලියාගත්තා. මොකද උදේට ස්ක්‍රිප්ටිං කරාට පස්සේ එදා දවස මට සතුටින් ගෙවන්න පුළුවන් ආසාවෙන්. දැන් නම් පොඩි වැස්සක් එන්න හදන්නේ. මේ දවස් ටිකේම මේ පැත්තට අර දුවන වැස්ස වගේ ටිකින් ටික වහිනවා. අනේ මට මේ ෆලූඩ ඩ්‍රින්ක් එකේ මේ චෙලෝ එක හොයාගන්න නැහැ. මම මේ ටිකේම එක එක බ්‍රෑන්ඩ් වලින් try කරනවා. ඔය කොත්මලේ ඊට පස්සේ ක්‍රීමෝ CIC අනම්මනම් මේ මට චෙලෝ එක හොයාගන්න නැහැ. මේකත් මාරම රසයි. ඒ වුණාට චෙලෝ එක තව රහයි. ඒක ඔය චියා සීඩ් එහෙමත් දාලා රසට තියෙනවා. ඊට පස්සේ දවල් 2ට විතර මම කෑම එකක් ඕඩර් කරගත්තා. ඒක කාලා ඊට පස්සේ මම ෆිල්ම් එකක් බලන්න පටන් ගත්තා. අද මම ලොකුවට වැඩක් කරේ නෑ. පොඩ්ඩක් රෙස්ට් එකේ තමයි හිටියේ. මොකද මට අසනීප නිසා. ෆිල්ම් එක බලලා ඉවර වෙලා මම ගෙවල් ගාව කඩේට පොඩ්ඩකට ගියා. ඉතින් ඒකේ තිබුණ ඔන්න චෙලෝ එක හවුස් ඇවිල්ලා තියෙන්නේ. පාර මම ඒක ගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ උදේ වරුව ගෙවුනේ. ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. එතකම් පරිස්සමට ඉන්න.